Hallelujah. Hallelujah. A very good morning to all of you. ඔබ සැමට සුබ උදෑසනක් වේවා. Praise God. Today we are going to talk about faith අද අපි ඉගෙන ගන්න යන්නේ ඇදහිල්ල ගැන. because everything in God's kingdom operates through faith. දෙවියන් වහන්සේගේ රාජ්‍යයේ හැම දෙයක්ම සිදු වෙන නම් ඇදහිල්ල අත්‍යවශ්‍යම වෙනවා. Jesus always said, your faith has healed you. ජේසුස් වහන්සේ හැමතිස්සෙම කිව්වේ මම ඔබව සුව කරා කියලා නෙවෙයි, ඔබේ ඇදහිල්ල ඔබව සුව කරා. Your faith has delivered you. ඔබේ ඇදහිල්ල ඔබ ගලවනු ලබනවා කියලා. Great faith, little faith, small faith, ඉතින් different levels of faith. ඔව් ඇදහිල්ලේ පොඩි ඇදහිලි තියෙනවා, මධ්‍යම ප්‍රමාණයේ ඇදහිලි තියෙනවා, මහත් වූ ඇදහිලි තියෙනවා, කඳු හොලවන තරම්. ඉතින් ඇදහිල්ල වර්ධනය වෙන තරකයි තියෙන්නේ. So let us go and see the different levels of faith. අපි දැන් ගිහිල්ලා බලමු, ඉගෙන ගනිමු මේ ඇදහිල්ලේ ප්‍රමාණවල කොහෙද කියලා තියෙන්නේ. So let's go to Romans chapter 1:17. අපි රෝම පොතේ 1:17ට යනවා. You can take the Bible. In verse 17 it says, for therein is the righteousness of God revealed from faith to faith, from one level of faith to another level of faith, as it is written, the just shall live by faith. එතකොට රෝම 1:17 අපි කතා කරොත් මේක කියනවා මනුෂ්‍යයන් දමිතු කරනු ලැබීමේ මාර්ගය මුල සිට අග දක්වාම ඇදහිල්ලෙන් වන බව දැන් සුබ අස්න නිසා එළිදරව් වී ඇත. ශුද්ධ ලියවීම සඳහන් පරිදි ඇදහිල්ලෙන් දමිතු බවට පැමිණි අය ජීවනය අත්කර ගනිති. ඒක කියන්නේ මුල ඉඳන් අග දක්වාම ඇදහිල්ල අත්‍යවශ්‍ය වෙන බව. Hallelujah. Hallelujah. So, the righteousness of God, the nature of God, the power of God is revealed from one level of faith to the other level of faith. එතකොට දෙවියන් වහන්සේගේ ධර්මිෂ්ඨකම, දෙවියන් වහන්සේගේ බලය, දෙවියන් වහන්සේ තුල වෙන හැම ආශිර්වාදයක්ම අත්කර ගන්න නම් ඇදහිල්ල එකතරා මට්ටමක ඉඳලා දියුණු වන මට්ටමකට එන්න වෙනවා. So Saint Paul is talking about growing in faith. එතකොට පාවුලතුමා සඳහන් කරනවා අපි ඇදහිල්ලෙන් වර්ධනය විය යුතුයි කියලා. So let us pray. Father in heaven, we thank you, we praise you. You have blessed everyone with the same measure of faith. ස්වාමිනී අපි ඔබ වහන්සේට ස්තුති කරනවා. ස්වාමිනී ඔබ වහන්සේගේ වචනය කියන්නේ ඔබ වහන්සේ සෑම කෙනෙක්ම එකම මිම්මක ඇදහිල්ලේ එකම ප්‍රමාණයකින් ඔබ වහන්සේ අපිව ආශිර්වාද කරලා තියෙනවා. Your word says we need to grow in faith. නමුත් ඔබ වහන්සේගේ වචනය කියනවා ස්වාමිනී අපි ඇදහිල්ල වර්ධනය කර යුතුයි. From one level of faith to the other level of faith. අපේ ඇදහිල්ලේ ප්‍රමාණය තියෙන තැන ඉඳලා තව වඩාත් වැඩි විදියට වර්ධනය වෙන්න ඕනේ. Help us to understand the levels of faith ස්වාමිනී අපිට උදව් කරන්න, අපිට තේරුම් ගන්න අපි ඉන්නේ කොහෙද කියන එක. and see in our own life what is the level of our faith. අපේ ජීවිතයේ අපේ ඇදහිල්ලේ ප්‍රමාණය කොතනද අපි ඉන්නේ කියන එක අපිට තේරුම් ගන්න උදව් කරන්න. Oh yes, Lord, teach us your ways. ස්වාමිනී අපිට පිහිට වෙන්න උදව් කරන්න ඉගෙන ගන්න. In Jesus' name we pray. ජේසුස් වහන්සේගේම නාමයෙන් Amen. 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 So verse 16 says, for I am not ashamed of the gospel of Christ, for it is the power of God unto salvation to everyone who believes, to the Jews first and also to the Greek. එතකොට රෝම 1:16 පරිච්ඡේදයේ කියනවා පාවුලතුමා කියනවා මම සුභ ආසන ගැන කිසිසේත්ම ලැජ්ජාවට පත් වෙන්නේ නැහැයි කියලා. ඒකට හේතුව අදහ ගන්න සියලු දෙනාට පළමු කොට දෙවිවරුන්ටත් දෙවනුව ග්‍රීකයන්ටත් ඒ කියන්නේ තෝරා ගන්න ලැබුවන්ට අන්‍ය ජාතිකයන්ට හැම දෙනාටම ගලවීම ලැබෙන බලය වෙන්නේ සුභ ආසන තුලින් ඇදහිල්ල තුලින් අයිති කරගන්න සුභ ආසන. So the word says, I am not ashamed of the gospel of Christ. පාවුලතුමා කියනවා මට කිසිම ලැජ්ජාවක් නැහැ සුභ ආරංචිය ගැන කියලා. And then he says, the gospel of Christ is the power of God. එතකොට පස්සෙන් ඊට පහුව කියනවා බලය වෙන්නේ මේ සුභ ආරංචියයි කියලා. අපිට
අයිති කරගන්න පුළුවන් බලයක් අවශ්‍ය නම් කෙනෙකුට ඒ බලය ලබා ගන්න සුබ ආරංචිය අදහා ගැනීම අත්‍යවශ්‍ය වෙනවා. The good news what Jesus has achieved for us on the cross, when he finished on the cross and said it is finished, what Jesus did for us, and when we believe in what Jesus did for us according to the word which is unseen, it is the gospel of Christ, which is the power of God. ඉතින් සුබ ආරංචිය කියන්නේ ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ අපේ පාපය උදෙසා දිවි ගෙවලා අපේ පාපයේ දඬුවම උන්වහන්සේ වෙතට අරගෙන අපිව සියලුම ආශිර්වාද වලින් පුරවලා උන්වහන්සේ කිව්වා එය it is finished. ඒ කියන්නේ එය දැන් සිදු වී හමාරයි සියල්ල අවසන් කියලා. සියල්ල අවසන් කියලා කිව්වේ දෙවියන් වහන්සේගේ ධර්මිෂ්ඨකමට අපිව කැඳවන්න උන්වහන්සේගේ වන සියලු ආශිර්වාද අපිට නිදහස් කරන්න අවශ්‍ය කරන බලය උන්වහන්සේ සම්පූර්ණයෙන්ම සපුලා ඉවරයි කුරුසේ දිවි පිදීම කරුණ කොටගෙන. දැන් ඒ බලය අපිට ලබා ගන්න නම් තියෙන එකම විදිය එකම බලය සුබ ආරංචිය ඇතුලෙන් එන මගේ ඇදහිල්ල සුබ ආරංචිය වෙතට දාලා එතකොට අනිවාර්යයෙන්ම ඒ තුලින් බලයක් ගලනවා. බලය ලබා ගන්න තියෙන එකම මාර්ගය ඒක විතරයි. It is the power of God for everyone who believes. So faith is all about believing, but believing what? Believing the unseen, what the word of God speaks, what Jesus did for us. And the level to which you believe is the level to which the power of God brings salvation, brings healing, brings deliverance, brings protection, prosperity, eternal life. The whole package depends not on God, but depends on you and me. To what level am I willing to believe in the gospel of Christ? අපි තේරුම් ගන්න ඕනේ ඇදහිල්ල සහ විශ්වාස කිරීම කියලා කියන දෙයේ තේරුම් දෙකක් තියෙනවා. ඇදහිල්ල කියලා කියන්නේ නොදකින දේ ගැන මා තුළ තියෙන නිසකකම. නමුත් උන්වහන්සේ දේව වචනේ සඳහන් කරන්නේ අපි සුබ ආරංචිය අදහාගත යුතු වගේම සුබ ආරංචිය විශ්වාස කර යුතු බව. විශ්වාසය කියලා කියන්නේ මම යම් පරිවිඩයක් දන්නවා මේ සුබ ආරංචිය දන්නවා නමුත් මගේ ක්‍රියාව ඊට එකඟ නැත්නම් මම ඒක විශ්වාස කරන්නේ නැහැ කියන එක. උන්වහන්සේ කියනවා අපිව ධර්මිෂ්ඨ කරලා ඉවරයි කියලා. නමුත් මගේ ජීවිතයේ මගේ ක්‍රියා දැක්කම මා තුලින් උන්වහන්සේගේ ධර්මිෂ්ඨකම අන් අය දකින්නවද කියන එක ප්‍රශ්නයක් වෙනවා. ඒතකොට උන්වහන්සේගේ වචනය කියන්නේ මම උන්වහන්සේ කියනවා නම් උන්වහන්සේ මාව ධර්මිෂ්ඨ කරලා ඉවරයි කියලා උන්වහන්සේ කියනවා නම් මාව සුව කරලා ඉවරයි කියලා මේ හැම දෙයක්ම අපේ ජීවිතේ අපි තාම අත්දකින්න දේවල් නොවෙන්න පුළුවන්. ඒ කියන්නේ අත්දකින්න දේ මම තාම විශ්වාස කරලා නැහැ කියලා. එහෙනම් අපි උන්වහන්සේගේ වචනය අනුව උන්වහන්සේ කියනවා නම් අපිව ධර්මිෂ්ඨ කරලා ඉවරයි ඔබේ පාපයට මම සමාව දීලා ඉවරයි ඔබ සුව කරලා ඉවරයි කියලා ඒ නොදකින දේ මම විශ්වාස කරනකොට මගේ ක්‍රියා තුලින් මගේ විශ්වාසය කොහෙද තියෙන්නේ කියලා අන් අය දකිනවා මම දකිනවා. අද අපි ඉගෙන ගන්න යන්නේ අවංකවම අපේ ජීවිතවල ප්‍රශ්න හමුවේ අපේ ලෙඩ රෝග හමුවේ මා තුල තියෙන ධර්මිෂ්ඨකම මගේ තුල තියෙන ඵල අනිත් අය දකින අනුව මං මගේ විශ්වාසයේ සහ ඇදහිල්ලේ කොතනද ඉන්නේ කියලා. Praise the Lord. So every one of us have different situations. The question is, how much do I believe what God says and how much do I believe what the situation says? හොඳට තේරුම් ගන්න අපි හැමෝටම යම් අපහසුතාවල යනවා යම් ප්‍රශ්න තියෙනවා උන්වහන්සේගේ බලය අවශ්‍ය වෙන තැනක අපි ඉන්නවා. තේරුම් ගන්න ඇදහිල්ල විශ්වාස කිරීම දෙකක්. ඇදහිල්ල සහ විශ්වාස කිරීම. දැන් මේ දන්න දේ විශ්වාස කිරීම අතරයි අපිට ප්‍රශ්නයක් තියෙන්නේ. අපිට ඇදහිල්ල තියෙන නිසා තමයි අපි මෙතනට එන්නේ. නමුත් උන්වහන්සේගේ වචනය විශ්වාස කිරීම සම්බන්ධයෙන් අපිට අනුදැනුවක් තියෙනවා ප්‍රශ්නයක් තියෙනවා. ඉතින් උන්වහන්සේගේ බලය ඇදහිල්ලෙන් අයිති කරගන්න නම් ඔබට හොඳට හොයලා බලන්න වෙනවා මම උන්වහන්සේ කියන දේ විශ්වාස කරනවද? ඒ විශ්වාස කරනවා නම් මගේ ක්‍රියා තුලින් ඒව අන් අයට මට පෙනෙන්න තියනවද කියන එක. God is limitless in His goodness, but for us to receive, we need to have limitless belief in Him
and in His word. දෙවියන් වහන්සේගේ යහපත්කමට සීමාවක් නැහැ. නමුත් ඒ සීමාව නැති යහපත්කම අපේ ජීවිතයට අයිති කරගන්න නම් අප තුල තියෙන්න ඕනේ සීමාවක් නැති විශ්වාසයක්. අදහිල්ලක් නෙවෙයි සීමාවක් නැති විශ්වාසයක්. ඒ කියන්නේ උන්වහන්සේ යමක් වචනේ කියනවද ඒ වචනය සම්පූර්ණයෙන්ම මම ඒ වචනත් එක්ක එකඟ වෙලා ඒ වචනයට අනුව මගේ ක්‍රියාව එකඟ කරගන්න එක. Okay, let's go to let's go to Mark chapter 9 and see over there Jesus talking about another level of faith. අපි මාර්ක් තුමාගේ සුවිශේෂයේ පළවෙනි පරිච්ඡේදයට යමු. Mark 9 and let's start with 17. Mark 9, is it? Yeah, Mark 9. මාර්ක් තුමාගේ සුවිශේෂයේ 9 වෙනි පරිච්ඡේදය. Mark 9 and let's start with verse 17. And one of the multitude answered and said, Master, I have brought unto you my son, which has a dumb spirit, and wheresoever he taketh him, he teareth him, and he foameth, and gnasheth with his teeth, and pinneth away. I spoke to your disciples that they should cast him out, and they could not. Jesus answered him and said, O faithless generation, how long I will be with you? How long shall I suffer you? Bring him unto me. මාර්ක් තුමාගේ සුවිශේෂයේ 9 වෙනි පරිච්ඡේදයේ 14 වෙනි වගන්තියේ කියනවා කෙනෙකුගේ විශ්වාසයක් ගැන ඒ කෙනාගේ විශ්වාසය තිබුණු තැන සහ උන්වහන්සේගේ ගෝලයන්ගේ විශ්වාසය තිබුණු තැනක් ගැනයි මේ කතා කරන්නේ. එහෙනම් අපි ඒ ගැන අවධානය යොමු කරමු. 14 වෙනි වගන්තියේ සිට ඔවුන් ශ්‍රාවකයන් වෙත ආකල ඔවුන් වට කරගෙන මහත් සමූහයක් සිටිනවා විනයදරයන් ඔවුන් සමග විවාද කරනවා දුටුවෝය. එකෙනෙහිම මුළු සමූහයා උන්වහන්සේ දැක ඉතා විස්මිතව උන්වහන්සේ සමීපයට දිව ගොස් ආචාර කළහ. ඔබ ඔවුන් සමග කුමක් ගැන වාද කරන්නහුදැයි උන්වහන්සේ විනයදරයන්ගෙන් ඇසූසේක. සමූහයාගෙන් කෙනෙක් උන්වහන්සේට උත්තර දෙමින් ගුරුදේවයනි මගේ පුත්‍රයා ඔබ වෙතට ගෙන ආවෙමි. ඔහුට ගොළු ආත්මයක් ආවේශ වී ඇත. ඒ ආත්මය ඔහු මැඩලන කොතැනකදී වුවද ඔහු බිම හෙලයි. එවිට ඔහු කටින් පෙන දමයි. දත් මිටි කයි. දර දඩු වේ. ඔබේ ශ්‍රාවකයන්ගෙන් මම ඔබේ ශ්‍රාවකයන්ගෙන් ඉල්ලුවෙමි එහෙත් ඔවුන්ට එය කළ නොහැකි යයි කිය. Up to 18. Yeah, 19. උන්වහන්සේ ඔවුන්ට උත්තර දෙමින් අහෝ ඇත හිලි හීන පරම්පරාව මා කොපමණ කල් ඔබ සමග සිටින්නද කොපමණ කල් ඔබ ගැන ඉවසන්නද ඔහු මා වෙත ගෙන එන්නයි වදාළසේක. Now in this incident we see that the father is talking to Jesus about his son. අපි මේ ස්ථානයේ දකිනවා මේ පියා තමන්ගේ පුතා ගැන කතා කරමින් ඉන්නවා ජේසුස් වහන්සේට. He is saying to him that my son has got a dumb spirit. ඉතින් තාත්තා කියන්නේ ජේසුස් වහන්සේට ඒ දරුවා ඉන්න සම්පූර්ණ ඔහු දකින තත්වය. ඔහුට බිහිරි ආත්මයක් තියෙනවා කියලා කියනවා. It does not finish up till there. He begins to give more and more details about his son's suffering. ඉතින් ඔහු එතනින් නවතින්නේ නැහැ. ඒ බිහිරි ආත්මය ඔහුට දෙන වද ගැන දිගටම කතා කරන්න යනවා. කියනවා කටින් පෙන තමයි ඔහු ඒ අවස්ථාව ඔහු තව දුරටත් විස්තර කරනවා. This father's heart, mind, his whole being is full of his son's problems. ඉතින් මේ තාත්තගේ මනස හදවත හැමදේම තියෙන්නේ තමන්ගේ දරුවට තියෙන ප්‍රශ්නයෙන් මුළු මුනින්ම වැහිලා. ඒ තාත්තට මේ ප්‍රශ්නය තරම් තවත් ලොකු ප්‍රශ්නයක් නැහැ. For him, his son's problem is greater than anything, and that's why he says, I spoke to your disciples that they should cast him out, but they could not. තාත්තට මේ දරුවාගේ ප්‍රශ්නය කොච්චරද කියනවා නම් යේසුස් වහන්සේගේ ගෝලයන්ට ඒ දරුවව සුව කරන්න බැරි වීම ගැන ඔහුට තිබුණේ ලොකු කම්පාවක් සහ කේන්තියක්. Now, his disciples were 12. This boy was one. All the 12
were capable of casting out demons, and they did cast out demons before this, and here they were exercising their faith, but there was no result. එතකොට ගෝලයන් හිටියා උන්වහන්සේට 12 දෙනෙක්. නමුත් අසනීප වුණු එක දරුවයි. මීට කලින් වදන්ති වල අපි ඉගෙන දැනගත්තා උන්වහන්සේගේ ගෝලයන් යක්ෂ ආත්ම දුරු කරපු බව. දැන් මෙතන උන් දෙදෙනා ගිහිල්ලා ඒක කරේ. දැන් මෙතන 12 දෙනාම එකට ඉන්න තැනත් මේ බිහිරි ආත්මය දුරු කරන්න මේ ගෝලයන්ට බැරි වෙලා තියෙනවා. Surely the disciples must have spoken to that spirit to get out. අනිවාර්යයෙන්ම උන්වහන්සේගේ ගෝලයන් මේ බිහිරි ආත්මයට එකතු වෙලා අන කරන්නත් ඇති. And surely there was no physical evidence of that spirit going out. ඉතින් ඒ අය දකින්නේ නැති ඒ ආත්මය ඒ දරුවගෙන් දුරු වෙන ආකාරයක කිසිම බාහිර සාධකයක් ඇස් වලින් දකින්නත් නැතුව ඇති. The father was completely convinced that the son was not free because he could see with his physical eyes that the son still had that spirit operating in him. ඉතින් මේ හැම දෙයක්ම දැකපු තාත්තා තමන්ගේ ඇස් වලින් දැක්කේ නැහැ ඒ ආත්මය මේ දරුවගෙන් දුරු වෙනවා. ඉතින් ඒ නිසායි තාත්තා කියන්නේ ඔබේ ගෝලයන්ට මගේ දරුවව සුව කරන්න බැරි වුණා කියලා. So Jesus called that father faithless. එතකොට ජේසුස් වහන්සේ මේ තාත්තට කියනවා ඇදහිල්ල හීන පරම්පරාව. In other words, fear to the full, faith absolutely zero. එතකොට යම්කිසි බයක් තියෙන කෙනෙක් ඉන්නවා නම් යම්කිසි දෙයක් ගැන බයෙන් පීඩාවෙන් කනස්සල්ලෙන් සැකයක් ඇති කරගෙන ඉන්න කෙනෙක් ඉන්නවා නම් ඒ කෙනාගේ ජීවිතේ කනගාටුවෙන් හරි කියන්න වෙනවා ඇදහිල්ල බිඳුවයි. In other words, physical evidence full marks, spiritual evidence absolutely zero. එතකොට ඒ කෙනාගේ ජීවිතේ දැන් ඇදහිල්ල කියන්නේ නොදකින්න දේ ගැන තියෙන නිසකකම. හැබැයි දැන් මේ තාත්තට තියෙන්නේ දකින්න දේ ගැන තියෙන නිසකකම. එතකොට දකින්න දේත් එක්ක මං කිසිම සැකයක් නැත්නම් මගේ බාහිර සාධක ගැන තියෙන දැනුම 100% 100%යි. නමුත් මං ඇදහිල්ල නොදකින්න දේ ගැන තියෙන සාක්ෂි 100%යි. මං හිතනවා ඔයාලට තේරෙනවා කියලා. So things seen and felt full 100, things unseen and felt absolutely zero. එතකොට දකින්න දේ, දැනෙන දේ, පෙනෙන දේ සම්බන්ධයෙන් ඔහුගේ දක්ෂතාවය 100%යි. නමුත් ඇදහිල්ල කියන විදියට නොදකින්න දේ ගැන ඔහුට තියෙන නිසකකම ගැන ඔහු තුල තියෙන හැඟීම 100%යි. So Jesus said, okay, bring him to me. So Jesus said, bring him to me. එතකොට ජේසුස් වහන්සේ කියනවා ඔහුව මා වෙතට අරන් එන්න කියලා. And they, not the father, all of them brought him. And when Jesus saw him, straightway the spirit tear him, and he fell on the ground and wallowed foaming. ඉතින් මේ දරුවා ජේසුස් වහන්සේ වෙතට ආව විතරයි ඒ ගොළු ආත්මය එකෙනෙහිම ඒ ශරීරයෙන් දුරවන්නට වුණා. So when he brought him close to Jesus, he was brought close to Jesus, the spirit began to manifest, and Jesus asked his father, how long is it ago since this came upon unto him? එතකොට ජේසුස් වහන්සේ ළඟට සමීපයට මේ දරුවා එනකොටම ඒ ගොළු ආත්මය ශරීරයෙන් දුරවන ලකුණු තාත්තා දැක්කම ජේසුස් වහන්සේ තාත්තගෙන් අහනවා කොච්චර කල් ඉඳලාද මේ දරුවට මෙහෙම වෙන්නේ කියලා. And the father said he got the spirit when he was a child. එතකොට පියා කියනවා දරුවා කුඩා කාලේදීමයි මේ තත්වය ඔහුට මුණ දුන්නේ කියලා. And see what he says in 22. And oftentimes it has cast him into the fire and into the waters to destroy him. But if you can do anything, have compassion on us and help us. And if you can do anything, have compassion on us and help us. එතකොට මේ තාත්තා කියනවා මේකේ තවමත් ඒ තාත්තට තියෙන්නේ ඒ ලෙඩය ගැන දරුවාගේ තත්වය ගැන තියෙන දැනීම ඉතාමත් වැඩි. ඒ තාත්තා තාමත් හිතාගෙන ඉන්නේ අරමුණ අපි ඊයේ ඉගෙන ගත්ත විදියට තාත්තගේ ફોකස් එක
තාත්තගේ දැනුවත්කම තියෙන්නේ සම්පූර්ණ අරමුණු යෙදිලා තියෙන්නේ මේ ආත්මය ඔහුව ජලයට හෙලන්න ගිහින් තියෙනවා ගින්නෙන් හෙලන්න තියෙනවා මේ ආත්මය ඔහුගේ දරුවට දීපු වදගෙන තමයි තාමත් මේ තාත්තා කතා කරන්නේ ඒ අවස්ථාවේදී හැබැයි ඔහු ජේසුස් වහන්සේට කියනවා ඔබට යමක් කළ හැකි නම් කියලා මේ ස්ථානයේදී කියනවා මේ ඔබ 22 වගන්තිය කියවුවොත් ඔහු ජේසුස් වහන්සේට කියන්නේ ඔබට යමක් කළ හැකි නම් කියන එකයි. Hallelujah. So the father even now is talking about his son being thrown into the fire, being thrown into the water. He is full of all the past painful memories and he's talking to Jesus. And he's saying, if you can do anything about it, please do it. Please have mercy on us. Please have compassion on us. And please help us. ඉතින් මේ තාත්තට දැන් පේන්න යම් ආකාරයක ලකුණක් තියෙනවා මේ ආත්මය දුරු වෙමින් තියෙන බව. නමුත් තාත්තා කියනවා ඕ මීට කලින් දුරු වුණාට නැවත වාරයක් මේ දරුවට මේ දේ වෙලා තියෙනවා. ඒ කියන්නේ තාත්තා තවමත් අරමුණ තාත්තගේ ફોකස් එක මේ දරුවට මේ ගොළු ආත්මය දෙන වද ගැන. තාමත් ඒ තාත්තට පුළුවන්කමක් නැහැ මේ දැකපු පොඩි ලකුණ තුලවත් ඇදහිල්ලක් ගොඩනගා ගන්න. එතකොට ඒ නිසයි කියන්නේ මේ හොඳටම පේනවා දෙවියන් වහන්සේ ජේසුස් වහන්සේ යමක් කරමින් ඉන්නවා කියලා. නමුත් ඔහුගේ ක්‍රියාව මොකක්ද? ඒ ක්‍රියාව තුල කියන්නේ ඔබට පුළුවන් නම් මට අනුකම්පා කරලා කරන්න කියලා. ඒ අනුකම්පාව ඇතුලේ අනුකම්පාව නෙවෙයි උන්වහන්සේට අවශ්‍ය වෙන්නේ උන්වහන්සේ කෙරෙහි අදහා ගැනීම. ඉතින් මේ තාත්තගේ වචන තුල ඔහු අදහන බවක් නම් පේන්න නැහැ. We also go through situations like this, that our problems become bigger and bigger and bigger, and it fills our mind, it fills our heart, our whole being, and now we have absolutely no faith to believe for a breakthrough. අපිට තියෙන්නේ මේ තාත්තට තිබිච්ච ප්‍රශ්නයම තමයි. අපේ ජීවිතේ අපිට කරදර එකින් එක එනකොට අපි හිතන්නේ නැහැ මේක අපේ විශ්වාසය සම්බන්ධයෙන් ප්‍රශ්නයක්, අපේ ඇදහිල්ල සම්බන්ධයෙන් ප්‍රශ්නයක් කියලා. අපි බලනවා ඇයි මේ කරදර වැඩි වෙන්නේ කිය තව දුරටත් උත්තරය ගැන නෙවෙයි අපේ අරමුණ තියෙන්නේ. අපේ අරමුණ ප්‍රශ්නය තුලින්දා අපේ විශ්වාසය ඇදහිල්ල වර්ධනයක් වෙන්නේ නැහැ. And we also go to Jesus and say, Jesus, please have compassion on me, and please help me, and please heal me. අපි ඉතින් යාඥාවේදී උන්වහන්සේට කියනවා ඔබ වහන්සේට සියල්ල කළ හැකි කියලා කටින්. නමුත් අපේ ප්‍රශ්නයකට උත්තර ගන්න ගියාම අපිටම සැකයි දෙවියන් වහන්සේට මට මා උදෙසා මේක කරන්න පුළුවන්ද කියලා. ඉතින් උන්වහන්සේට කියනවා අනේ මට කරුණා කරලා සමා වෙලා මං ගැන අනුකම්පා කරලා ඔබ වහන්සේ මගේ ජීවිතේ යමක් කරලා දෙන්න කියලා. And Jesus said to his father, if you can believe, all things are possible to him that believe. And if you can believe, verse 23, and if you can believe, all things are possible to him that believe. Come on, this is a very powerful scripture. If you can believe, then all things are possible to him who that believe. Here the Sinhala translation has, if you have faith. So it has to be, shall I? Yeah, just translate this one. Oh, එතකොට මේ අපේ සිංහල බයිබලයේ ඒක ට්‍රාන්ස්ලේට් කරලා තියෙන්නේ තාත්තා කියන විදියට ඔබට ඇදහිල්ල තියෙනවා නම් කියලා. නමුත් නිවැරදි ට්‍රාන්ස්ලේෂන් එක තියෙන්නේ ඇදහිල්ල ගැන නෙවෙයි කතා කරන්නේ ඔබට විශ්වාස කළ හැකි නම් කියලා. ඉතින් තමන්ගේ බයිබලය නම් ඕක ඒ ඇතුලේ ලියා ගන්න 23 වෙනි වගන්තියේ උන්වහන්සේ කියන්නේ මේක කියන ජේසුස් වහන්සේ උත්තර දෙමින් ඔබට හැකිනම් කියා ඔබ කිව්වෙහිද අදහනට සියල්ල කළ හැකිය. නමුත් එතන ඉංග්‍රීසි හරි පරිවර්තනයක් නම් ඒකේ තියෙන්න ඕනේ විශ්වාස කරන්නාට සියල්ල කළ හැකියි කියලා. මේ ස්ථානයේ. ඔව්. ඒකේ තියෙනවා නේ? ඔව්. සමහර පරිවර්තනවල හරියට තියෙනවා. ඔව්. ඒකේ තියෙන්නේ විශ්වාස කරන්න කියලා. එහෙනම් නිවැරදි වැරදි තැනක් තියෙනවා නම් නිවැරදි කරගන්න උන්වහන්සේ කතා කරන්නේ ඇදහිල්ලක් ගැන නෙවෙයි උන්වහන්සේ මේ ස්ථානේ කියන්නේ විශ්වාස කරන කෙනාට සියල්ල කළ හැකියි කියලා. Now the father has a problem, his son is not well. He wants his son to be well.
And Jesus tells him, listen, your son can be well if only you believe that I have the power to heal your son. ඉතින් මේ තාත්තට ප්‍රශ්නයක් තියෙනවා. තාත්තගේ පුතා අසනීපයකින් ඒ අසනීපය එතරම් ප්‍රබලයි ඒ දරුවගේ ජීවිතය සම්බන්ධයෙන් ගැටලුවක්. තාත්තාවිලා ජේසුස් වහන්සේට කියන්නේ ඔබට හැකිනම් මගේ දරුවව සුව කරන්න කියලා. නමුත් ජේසුස් වහන්සේ තාත්තට පෙන්නලා දෙනවා මගේ හැකියාව නෙවෙයි මෙතන තියෙන ගැටලුව ඔබගේ හැකියාව. ඔබට විශ්වාස කරන්නට තියෙන හැකියාව සම්බන්ධයෙන් මේ ගැටලුව තියෙන්නේ. ඒ හින්දා ඔබට හැකිනම් විශ්වාස කරන්න දරුවව සුව වෙන එක අනිවාර්යෙන් සිද්ධ වෙනවා. Hallelujah. Hallelujah. The same thing Jesus is saying to us right now. If you can believe, all things are possible to you that believe in me, that believe in my word, that believe all those things that I've promised you, things that are unseen, but you believe them, then you will see those things manifest in your life. ඉතින් ජේසුස් වහන්සේ කුරුසේ මැරිලා එය දැන් සියල්ල අවසానයි කියලා කියද්දී අපේ පාපයට සමාව ධර්මිෂ්ඨකම අපිට සුවය සඵලත්වය අපේ ජීවිතයට අඩුපාඩුවක් නැතුව ජීවත් වෙන්නට අවශ්‍ය කරන හැම දෙයක්ම උන්වහන්සේ කරලා ඉවරයි. ඒක දැන් තියෙන්නේ අපිට නොපෙනෙන තත්වයක. ඒ නිසා උන්වහන්සේ අපිටත් කියන්නේ ඔබ යම් ප්‍රශ්නයක ආවනම් ඔබේ ප්‍රශ්නයට විසඳුම ගන්න එක ඔබේ ප්‍රශ්නයෙන් ජය ගන්න එක ඒක තියෙන්නේ මගේ අතේ නෙවෙයි. ඒක දැන් තියෙන්නේ ඔබේ අතේ. ඔබ විශ්වාස කරන ලෙවල් එකට ඔබ විශ්වාස කරන යම් ප්‍රමාණයක් තියනවාද අන්න ඒ ප්‍රමාණයට ඔබ අත්දකින්න යනවා කියලා. ඉතින් මේ අවස්ථාවේදී අපි මතක් කරගමු අපි විශ්වාස කරන්නේ උන්වහන්සේගේ වචනේ යමක් කියනවාද උන්වහන්සේ අපි වෙනුවෙන් අපිට සාර්ථක ජීවිතයක් සඵලත්වයේ ජීවිතයක් සුවදායි ජීවිතයක් අවශ්‍ය සියල්ල කරලා ඉවරයි කියන ඒ වචනය විශ්වාස කරගමු. ඒක අපේ ක්‍රියා තුලින් පෙන්නමු. Can I give you an example? මම උදාහරණයක් දෙන්නද? You know that yesterday I lost my mobile phone. ඔයගොල්ලෝ හැමෝම දන්නවා ඊයේ ආපු අය මගේ ෆෝන් එක ජංගම දුරකථනය ඊයේ නැති වුණා කියලා. Then in the afternoon I began to pray and imagine and speak to those spirits that were obstructing the rickshaw man to be honest and return the phone. So after all that, in the afternoon came the news that he found the phone. ඉතින් ඊයේ ආපු අය දැක්කා අපි කිව්වා අපි මේ ස්ථානයේම මම තීරණයක් ගත්තා ඒ සම්බන්ධයෙන් මම වද වෙන්නේ නැහැ කියන එක ඒ ෆෝන් එක ගැන තියෙච්ච ආසාව මම අතහැරලා අපි ඔක්කොම එකතු වෙලා ඒ රියදුරට ආශිර්වාද කරා. මේ මීටින් අවසන් වුණාට පස්සේ මම පැත්තකට වෙලා මට ඒ ෆෝන් එක අතට ලැබෙන්නට විරුද්ධව තිබුණු හැම බාධාවක්ම බැඳලා මම තව දුරටත් ඒ මිනිසයා ගැන යාඥා කරා ඒ මිනිසයාට අවංකකමේ ආත්මයක් ලැබෙන්නේ කියලා. ඉතින් මම වැඩි විස්තරයක් එක්ක අතුව කියනවා අපි මුලින් කැප්‍රතේ රේදුරගෙන් ඇහුවම කිව්වේ ඒක තිබුණ නැහැ කියලා. ඊට පස්සේ දෙවනි වතාවේදී නැවතත් බොහොම කාරුණිකව ඒ ඩ්‍රයිවර් ඒ රේදුරගෙන් විමසනකොට ඔහු මෙන්න කිව්වා මම ගෙදර ගිහිල්ලා කාර් එක හොදද්දි බලන්නම් කිව්වා. ඊට පස්සේ නැවතත් බොහොම කාරුණිකව ඔහුව ආමන්ත්‍රණය කරාම ඔහු අවසානයේදී කිව්වා ඔහු කියනවා මම ඒක ඇවිල්ලා බාර දෙන්නම් කියලා. Now he said that he cannot come to deliver. He will come this morning at 10 o'clock to deliver. එතකොට ඊයේ ඔහු කිව්වා ඔහුට එන්න අමාරුයි ඊයේ දවසේදී අද උදේ 10ට ඇවිල්ලා බාර දෙන්නම් කියලා. Now the moment he said he found it and he is going to deliver at 10 o'clock, now will I be worried the whole night or wait till 10 o'clock? ඉතින් දැන් ඔහු කිව්වේ මට දැන් එන්න බෑ මම හෙට උදේ 10ට එන්නම් කියලා. දැන් මට අවස්ථාවක් තියෙනවා නේද මුළු රාත්‍රිය පුරාම ඒ ගැන වද වෙවි ඒ ගැන හිත සැක උපදවගෙන ඉන්න එහෙම නැත්නම් මට තව අවස්ථාවක් තියෙනවා මගේ හදවතෙන් මගේ මනසෙන් ඒක අයින් කරලා දාලා අද 10ට ඔහු ඒක ගෙනත් දෙයි කියන විශ්වාසයේ හදවතක් ඇති කරගන්න. I don't know where he stays. මම දන්නේ ඔහු කොයිද ඉන්නේ කියලාවත්. The only way I can contact him is through the phone. මට එකම විදිය ඔහුගේ දුරකථනයට අමතුමක් දෙන එක විතරයි. So what should I do? ඉතින් මම මොකද්ද කරන්න ඕනේ? Keep on worrying? දිගටම ඒ ගැන කනස්සල්ලෙන් වද වෙවි ඉන්න එකද?
or take his word and believe it. එහෙම නැත්නම් ඔහුගේ වචනය ඔහු කියපු වචනය විශ්වාස කරලා මගේ මනසින් මම නිශ්චල වීම. And if I have believed it 100%, then I'm at rest. There's no worry when I go to sleep. ඉතින් මම ඒ රියදුරා කිව්ව වචනය විශ්වාස කරා නම් මට සැනසීමෙන් නිදා ගන්න පුළුවන්කම තියෙන්න ඕනේ. ඒක මගේ ක්‍රියාව තුලින් අනිත් අයත් දකින්න ඕනේ. I'm sure in the morning the phone will be delivered. මට සහතිකයි අද උදෑසන ඒ මගේ ජංගම දුරකථනය මගේ අතට ලැබෙන බව. Is my mind full of the lost phone, or is my mind assured with that one sentence, tomorrow morning I will deliver it to you? ඉතින් ඕගොල්ලන් දකින්නේ මගේ මනස මම සැකයෙන් කනස්සල්ලෙන් ඒ ගැන බයෙන් ඉන්නවද නැත්නම් ඔහුගේ ඒ එක වචනයක් විශ්වාස කරලා මම නිශ්චලව ඉන්න ආකාරයක්ද? How wonderful it is that I can believe what the cab driver says, tomorrow I will deliver the phone, but how difficult it is for me to believe the Creator saying, I have finished for you on the cross, you just believe my word and inherit my goodness. ඉතින් දැන් බලන්නකො මෙතන තියෙන ප්‍රශ්නය මට පුළුවන්කම තියෙනවා මේ රියදුරු කියන වචනය පිළි අරගෙන නිශ්චල වෙන්න ඒ අනුව ක්‍රියා කරන්න. නමුත් මට කොච්චර අමාරුවක් තියෙනවද උන්වහන්සේගේ වචනය කියනවා ජේසුස් වහන්සේ කියන්නේ ඔබ මා කළ දෙයට වඩා වහත් වූ දෙයක් කරයි කියලා. නමුත් අපි කොච්චර අසරණ වෙනවද කොච්චර අමාරු වෙනවද මේ උන්වහන්සේගේ මේ කියපු වචනය මැවුම් කරුවා කියපු වචනය මාව මවපු කෙනා කියපු මේ වචන පිළිගන්න. නමුත් මට පුළුවන් වෙනවා මේ අවස්ථාවේදී අර කැබ් රථේ රුදුරු කියපු වචනය පිළිගන්න. මෙන්න මේකයි අපිට තියෙන ගැටලුව. What if the driver would have said, I will search and let you know tomorrow morning whether I found it? Would that peace be the same? Would that rest be the same? දැන් අපි කියමු ඒ රියදුරු නිකන් මට කිව්වා කියලා මම ඕක හොයලා කියලා තිබුණොත් මම ඔයාට උදේ ගෙනත් දෙන්නම් කියලා. දැන් මම අහනවා එහෙම දෙයක් කිව්වා නම් මට එයා 10ට මං තියනවා මං ගාව ෆෝන් එක මං හරියට ඔයාට ඒක 10ට ගෙනත් දෙනවා කියන අවස්ථාවයි ඔහු කිව්වොත් එහෙම මම හොයලා බලලා තිබුණොත් ගෙනත් දෙන්නම් කියන අවස්ථාවයි අතර මගේ මනසේ යම්කිසි ආකාරයක වෙනස් අවස්ථා දෙකක් තියෙන බව ඔබට පේනවද? My question to all of us, including me, when Jesus says something, is he saying a word that is going on wavering, or is he saying something concrete, something sure? දැන් අපිට තියෙන ප්‍රශ්නය මා ඇතුළු අපි හැමෝටම තියෙන ප්‍රශ්නය තමයි දැන් මේ කැබ්බර්තේ රියදුරු කිව්වා වගේ දෙවියන් වහන්සේගේ වචනය හරියටම කියනකොට මම ඒ දේ පිළිගන්නවද නැත්නම් අර දෙවෙනි අවස්ථාවේදී අපි කිව්වේ මං තිබුණොත් ගෙනත් දෙන්නම් කියන අවස්ථාවකද අපි දෙවියන් වහන්සේගේ වචනය ගන්නෙ එහෙම නැත්නම් මං හරියටම 10ට ගෙනත් දෙනවා කියන දේ විශ්වාස කරන අවස්ථාව ඒට අදාළවද අපේ මනස වැඩ කරන්නේ දෙවියන් වහන්සේගේ සම්බන්ධ වචනවලදී? Hallelujah. Hallelujah. Is our attitude towards Jesus, his word, the same attitude that I am at rest, that Jesus has said it, I have believed it, and I have received it? ඉතින් ජේසුස් වහන්සේගේ වචනයට මගේ ප්‍රතිචාරය කොහොමද? මම උන්වහන්සේගේ වචනය සම්පූර්ණයෙන්ම විශ්වාස කරලා මං නිශ්චල වෙලා මං ඒ වචනයට අදාළව අනුකූලව ක්‍රියා කරනවද? එහෙම නැත්නම් මං උන්වහන්සේගේ වචනය විශ්වාස කරන්න මා තුල තියෙන බලපෑම මං සැක කරනවද? මට සාමයක් නැද්ද නිදහසක් නැද්ද කියන දේ ගැන අපි අවධානය යොමු කර යුතුම වෙනවා. Praise God. Praise God. Then 24, and straightway the father of the child cried out and said with tears, Lord, I believe. It's not that I don't believe, I believe. That's why I brought my son to you. But please help me of my unbelief. On one side, I believe, Jesus, that you have the ability, you have the power, you have the strength to deliver my son. But at the same time, my mind is full of all other things that hinders my belief that you can do it. ඉතින් ජේසුස් වහන්සේ මේ පුද්ගලයා ගැන අනුකම්පා කරා. උන්වහන්සේ සම්පූර්ණ දයානුකම්පා තනන් වහන්සේ උන්වහන්සේ දැක්කා මේ දරුවට තියෙන මේ තාත්තට තියෙන ප්‍රශ්නේ මොකක්ද කියලා.
මේ තාත්තට තියෙන ප්‍රශ්නය තමයි උන්වහන්සේගේ වචනය. ඒ තාත්තා එතන කියනවා එකෙනෙහිම දරුවාගේ පියා මා අදහමි මාගේ ඇදහිල්ල මදිකම ගැන පිහිටුව මැනවයි මොරගා කීවේය. උන්වහන්සේ අවංකවම ජේසුස් වහන්සේ තාත්තට දොස් පැවරුවා නෙවෙයි. උන්වහන්සේ බොහොම දයානුකම්පාවෙන් පෙන්වලා දුන්නා දරුවා මට පේනවා ඔබේ ප්‍රශ්නය ඔබට විශ්වාස කරන්න අවශ්‍යයි. නමුත් ඔබ තුල ඒකට අවශ්‍ය කරන බලය නැහැයි කියලා. ඉතින් ඒ උන්වහන්සේගේ වචනය ඒ තාත්තව යම්කිසි අවස්ථාවකට අරගෙන ආව. ඔහු දැක්ක ඔහු තුල තිබුණු දුර්වලකම මොකක්ද කියලා. ඒ දුර්වලකම හඳුනාගත්තා. ඒ හඳුනා ගැනීම තුල ඔහුට පුළුවන් වුණා උන්වහන්සේගෙන් පිහිට ඉල්ලන්න. ඉතින් තේරුම් ගන්න ඔබ ඉන්න හැම ප්‍රශ්නයක් ඇතුළෙම ඔබ දන්නේ නැත්නම් මේ ඔබේ ඇදහිල්ල මදිකම ඔබේ විශ්වාසයේ මදිකම නිසයි මේ දේ සිද්ධ වෙන්නේ කියලා ඔබ කවදාවත් ඔබේ වැරදි අඩුපාඩු හදාගන්න